けどだらしないけれど君を思うことだけで මගේ නම හිෂානි මන් දිල්ෂානි මුලින්ම කියන්නෝනේ අපි දෙන්න චූටි කාලේ ඉඳලා අපි දෙන්න යාළුවෝ දෙන්න ඉස්කෝලේ ගිය එකට ඊට පස්සේ අපි දෙන්න රටවල් දෙකකට ගියා ඒ ගිහිල්ලා හම්බෙන් අපි කතා වුණා ඊළඟට අපි මොකද්ද කරන්න කියලා අපි හිතුවා අපි ජපාන් කරමු කියලා අයිඩියා එක තිබ්බා විතරයි අපි හෙව්වා මොකද්ද හොඳ ක්ලාස් එක කියලා එහෙම හොයද්දී අපි ලංකාවේ තියෙන කතා කරපු නැති එකක් නේ අපි හැම එකකටම කතා කළා යන වියදම ඉන්න සෙන්සෙලා මේ ආයතනයේ ළමයි කී දෙනෙක් ගිහිල්ලාද එහෙම කීක අපි හැම දෙයක් ගැන මෙහෙව්වා ඊට පස්සේ අපිට SAJS ආයතනය හම්බුණා ඒකෙදී අපි එක නංගි කෙනෙක් අපිට කතා කරේ නංගිගේ නම පූර්ණ විශේෂයෙන්ම මතක් කරන්න අපි රට මාසෙකින් ආවා මේ කවට ඇවිල්ලා අපි පානදුරේ තිබ්බ කවිච සෙන්සර්ගේ ක්ලාස් එකට තමයි ජොයින් වුණේ ඊට පස්සේ ක්ලාස් එකටත් ගිහින් මාස දෙකක් වගේ පොඩි මාස දෙකක්වත් නැහැ අපි ඉන්ටර්විව් එකට ෆේස් කරනකොට එක්ස්පීරියන්ස් එකක් ගන්න විතරයි ආවේ හිතුවේ නෑ සිලෙක්ට් වෙයි කියලා සෙන්සර්ලා පුළුවන් තරම්ම මේ ප්‍රමාණ සපෝට් එකක් දුන්නා මේකේදී කියන්න ඕනේ වචනේද අපි ඉන්න ඕන විදිහ අද්දක තියාගන්න හැමදේම කියලා දුන්නා ඉන්ටර්විව් එකට ප්‍රැක්ටිස් කරපු සෙන්සර්ලා අමාජ් සෙන්සර් සලනි සෙන්සර් ඒ සායතනේ ඔක්කොම සෙන්සර්ලා අපිට මාරම සපෝට් එකක් දුන්නා ඊට පස්සේ අපි ඉන්ටර්විව් එක පාස් වුණා ඒ ගැන නම් කියන්න ඇත්තටම වචන නැහැ මට ඒ තරම් මාරම සතුටක් මොකද හිතුවේවත් නැහැ අපි මේම පාස් වෙයි කියලා මේ කියන්නේ ජපාන් හරියටවත් නොදැන ආවේ මේ නොදැන කියන කොහෙත්ම දැනගෙන ආවේ නැහැ ඉන්ටර්විව් එක පාස් වෙලා ඉරුණාට පස්සේ අපි මෙහි ආයි ක්ලාස් ආවා පිටිපස්ස ක්ලාස් එකේදී අපි හොස්ටල් ඉඳලා ඒක නම් හරිම ඇත්තටම මාරම අත්දැකීමක් ඒක ජීවිතේ මේ අවුරුදු ගානට වින්දා මාරම යාළුවෝ ටිකක් හම්බුණා ගොඩක් අත්දැකීම් එකතු වුණා ඒ අත්දැකීම් එක ජීවිතේ ගැන අර තව ඉස්සරහට කොහොමද ජීවත් වෙන්න ඕන කියන ගැන ලොකු අවබෝධයක් ආවා ඇත්තටම හිතුවේ නෑ ඒ හොස්ටල් ජීවිතය ඇතුළේ එච්චර ලොකු අත්දැකීම් ගොඩක් එයි කියලා විශේෂයෙන් කියන්න ඕනේ අපි ඉන්ටර්විව් එක පාස් වුණ විදිහ අපි එක්සෑම් වලට පාස් වුණ විදිහ ඒ හැම දෙයකටම SAJS ආයතනයේ සියලුම සෙන්සර්ලා ප්‍රතිවන්ත වෙනවා. ඉතින් මම ඔයාලට කියනවා එන්න SAJS ආයතනයත් එක්ක එකතු වෙන්න. ඇවිල්ලා ඔයගොල්ලන්ගේ ජපාන් හීනය ඔයාගේ යාළුවත් එක්ක හැබෑ කරගන්න. එකතු වෙන්න SAJS ආයතනයත් එක්ක. අයිෂ්කේයෝ